ජීවිතය කියන්නේ මොන මට්ටමක හිටියත් ගොඩනගා ගන්න පුළුවන්, විඳින්න පුළුවන් ලස්සන තැනක්. අපිට වෙනස් කරගන්න තියෙන්නේ අපි හිතන විදිය සහ අපේ සමහර ක්‍රියාකාරීත්වයන්. අපි ජීවිතයට ලං කරගත යුතු දේවල් ලං කරගත යුතු අය ඉන්නවා. අපි ජීවිතෙන් ඈත් කරගත යුතු දේවල් ඈත් කරගත යුතු අය ඉන්නවා. ඊට අමතරව කාලය සහ මුදල් අපිට වටින නිසා කාලය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕනේ. මුදල් කළමනාකරණය නැත්තම් මුදල් අවශ්‍ය දෙයට අවශ්‍ය පරිදි වියදම් කරන්න ඕනේ. කාලය මුදල් අපේ ජීවිතයට අවශ්‍ය අය අවශ්‍ය දේවල් අපේ ජීවිතයට අනවශ්‍ය අය අනවශ්‍ය දේවල් තේරුම්ගෙන ජීවත් වීම තමයි ජීවිතේ ගොඩනගා ගැනීම කියලා කියන්නේ. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා ජීවිතය විඳින්න ඕන විදිහට ගොඩනගා ගන්නේ කොහොමද? අපි අත්හල යුතු දේවල් මොනවද? අපි ලං කරගත යුතු දේවල් මොනවද? ලස්සනට මේ ජීවිතේ ගොඩනගන්නේ කොහොමද කියලා රැඳී ඉන්න මේ පේජ් එක ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයා මොන වයසේ පසුවන කෙනෙක් වුණත්, ඔයා මොන විදිහේ දුප්පත් පොහොසත් කෙනෙක් වුණත්, මොන විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් වුණත්, තමන්ගේ අනවශ්‍ය දේ ඉවත් කරලා අවශ්‍ය දේ ලං කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න හැටි ලස්සනට කියලා දෙන්න.